මුල්ලිගොඩා කපුවත් නිලමේවරු මාලිගාවට පැමිණ මහරජු බැහැදක ඇහැලේ පොළ මහ නිලමේගේ සියලු තොරතුරු රජතුමාට දැන්වීම දැන් සිදුවනවා ඇත. දීර්ඝායු වේවා මහරජතුමනි. අප දෙදෙනා මෙහි පැමිණියේ ඔබතුමාට විශේෂ කාරණාවක් පිළිබඳ දැනුවත් කිරීමටයි. නොපමව පවසනු මාහට ඔබලා ඔබේ තනතුරු වලට පත් කර තිබෙන්නේ ඒ කාර්යය නිතු කිරීමටයි. තවත් කුඹටද පසුගාමී වන්නේ නොපමව පවසනු. රටේ සියලු කටයුතු යහපත් අයුරින් ඉස්තර සිද්ධ වෙනවා මහරජතුමනි. නමුත් එක ගැටලුවක් තියෙනවා. කුමක්ද? නොමලා පවසනු මාහට. අවසර මහරජතුමනි. ඔබ වහන්සේ සබරගමුවේ කටයුතු සොයා බැලීමට පිටත් කළ ඇහැලේ පොළ නිලමේ ඔබ වහන්සේගේ පාලනයට එරෙහිව සබරගමුවේ ජනයා උසිගන්වන බවක් අපිට ආරංචි වුණා. එතුමා කොහොමද මේ රටේ මහා අධිකාරම් නිසා අපේ රටේ සිංහල මිනිස්සු ඔහුවට රැස්වීම නායකකාර වාසික ඔබතුමා ගැන සිංහල ජනතාව පැහැදිනවට වඩා ඉතාම වේගවත්. රජතුමනි, ඒ යම් දිනක ඔබතුමාට තරණයක් වේ හැකි නිසායි අප මේ කඩිමුඩියේ පැමිණියේ. මේ රටේ ඕනම කෙනෙකුගේ ක්‍රියාකලාපය කොයි ආකාරයකට අප සැමදා ඔබතුමාට පක්ෂපාතී රජතුමනි. මොනවා ඔබලා මේ පවසන්නේ? සත්‍යද? සේනම් මහල්ලේ පොළ ඔබත් මට ද්‍රෝහී වුණා. රාජද්‍රෝහියා. රාජපුරුෂයනි, වහාම මහල්ලේ පොළ මහාධිකාරම් මාලිගයට රැගෙනු. පාලිකාවනි, රජතුමා ඉතාමත් කෝපයෙන් බැනවදිනවා ඇසුණා. කුමකටද මෙතරම් උදාස් වී ඇත්තේ? එහෙමයි මවුරුසවනි. පසුගිය දින කීපයක සිට එතුමා මෙතරම් උදාස් වී සිටින්නේ. කෙසේ වුවත් මම දැනගත යුතුය මේ ඇයිද කියා. ඇයි පුතණුවනි, ඔබ මෙසේ කෝපයෙන් පසුවන්නේ කුමක්ද මේ ගැටලුව? නැත මෑණියනි, ඇල්ලේ පොළ මහාධිකාරම්ගේ ක්‍රියාකලාපය නිසා මේ සියල්ල වුණේ. මාව සබරගමුවට පිටත් කළේ එම කටයුතු සොයා ගැනීමටයි. නමුත් ඔහු ඒ ජනතාව මාගේ රාජ්‍ය පාලනයට විරුද්ධව කැරණි ගැසීමට උසිගන්වනවා. මගේ උත්තුකාරයන් මාහට දැනුම් දී තිබෙනවා ඒ බව. ඔහු මගේ විශ්වාසය කඩ කළා. කලබල නොවන්න, හදිසි තීරණ නොගන්න පුතණුවනි. ඔබ රජ කෙනෙකු වශයෙන් බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. එසේ මෑණියනි, මා මෙතෙක් දවසක් ඉවසුවේ එවන් හදිසි තීරණ ගැනීම රජ කෙනෙකුට තරම් නොවන නිසා. මාගේ රාජ්‍ය පාලනයට මේ අවස්ථාවේ අවශ්‍යදායක වන නිසා. හේ පුතණුවනි, මෙසේ කෝප ගැනීම ඔබගේ ශරීර සනීපයට හිතකර නොවේ. එසේනම් මාහට යාමට අවසරයි. රජතුමනි, අපහාට පැමිණීමට අවසරද? නොබලා මහාධිකාරම්තුමා මාලිගාවට කැඳවුවේද?
පණිවිඩ ගණනාවක් ඇව්වත් එතුමා කිසිම ප්‍රේතයක් එවා නැහැ. පැතුමනි. එතුමා මාලිගාවට පැමිණීම මගහරන බව පෙනෙන්නේ. මේ තමයි හොඳම අවස්ථාව කුමාරි හාමිගේ කැමැත්ත දිනා ගැනීමට. රාජපුරුෂයනි, වහාම හැල්ලේ පොළ වලව්වට ගොස් හැල්ලේ පොළ කුමාරි හාමිට රාජමාලිගයට පැමිණෙන ලෙස දන්වා යවනු. එසේ මහරජතුමනි. රාජපුරුෂයන් ඇහැලේ පොළ වලව්වට ගොස් කුමාරි හාමිට රජතුමා බැහැ දකින්න ලෙස දන්වා සිටින නියෝගය මෙයින් දැනුම් දෙන ලබනු වගයි. වලයන්දී කවදාවත් නොමැතිව රාජපුරුෂින් වලව්වට පැමිණ සිටී. කුමන් නිසාද කියා සොයා බලන්න. රාජපුරුෂයනි, නුඹලා මෙහි පැමිණිය කුමන කාරණයකටද? අප පියානන්ද වලව්වෙන් බැහැරව ගොසිනි. නැත පුංචි නෙමේ. අප පැමිණියේ රජතුමාගේ නියෝගයකටයි. නමුත් රාජපුරුෂයනි, අපගේ පියාණන් වහන්සේ මෑණියන් වහන්සේලා කිසිම වයසක වැරද්දක් කරනව නෙවෙයි. එම නියුදයි යන්නේ. කුමක්ද මේ කලබලය? මේ රාජපුරුෂු සමාවන්න කුමාරයානි. මහරජතුමා වහාම ඔබතුමියට රජතුමා බැහැදකින් ලැබ නියෝග කළා. හොඳයි රාජපුරුෂයනි. මේ රජතුමා බැහැදකින්නට එන බව දන්වා සිටිනු. හොඳයි. අපට යාමට අවසර කුමාරයානි. කුමක්ද මේ අවනඩුව? ඉඳ මේ තුමන් නැතින් යම්සි වරදක්වත් සිදු වේද? අප දැන්වත් නම් වරදක් සිදු වෙන්නේ නැහැ අක්කන්ඩි. නමුත් අපට අහිතවත් නිලංගනෝ රජතුමාට අසත්‍ය තොරතුරු පවසා ඇති බවයි පෙනෙන්නේ. කෙසේ වුවත් රජතුමා බැහැදකීමට මාලිගාවට මා යා යුතුයි. මහරජතුමා මුණ ගැසීම සඳහා ඇහැලේ පොළ කුමාරි හාමි රජමැදුරට දැන් පැමිණෙනවා ඇත. අවසර මහරජතුමනි, ඔබ වහන්සේ බැහැදකීමට පැමිණෙන ලෙස එවා තියෝ පණිවිඩයටයි මා පැමිණියේ. ඔව් කුමාරි හාමි. නුඹ මා කැඳවුවේ ඇහැලේ පොළ මහ නිලමේගේ ක්‍රියාකලාපයේ පිළිබඳව විස්තර කර දෙන්න. අප නිලමේතුමන් අතින් වරදක්වත් සිදු වී ඇතිද මහරජතුමනි? මහ නිලමේ සබරගමුවට පිටත් කළේ ඒ කටයුතු සොයා බැලීමට වුවත් ඔහු එම කටයුතු මගහැර ප්‍රදේශයේ ජනතාව මාහට විරුද්ධව කැරළි ගැසීමට පොළඹවා ඇති බව ඔත්තුකරුවන් මාහට දන්වා එවා තිබෙනවා. ඔහුට මාලිගාවට පැමිණෙන ලෙස කීප වරක් දන්වා එවුවත් ඔහු තවමත් පැමිණියේ නැහැ. සමාවන්න රජතුමනි, මා ඒ ගැන කිසිවක් දන්නේ නැහැ. එසේම මහනිලමතුමා කිසි දිනක එවන් රාජදෝහියක් ක්‍රියා කරන්නේ නැහැ. මට හොඳටම විශ්වාසයි මහරජතුමනි, එවැනි දෙයක් නොකරන බවට.
කෙසේ වුවත් දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔහු විසින් මේ කරන ලද රාජද්‍රෝහී ක්‍රියාවන්ට නිසි දඬුවම් ලබා දිය යුතුමයි. එම දඬුවම් වලින් ඔහුව බේරා ගැනීමට හැකියාව ඇත්තේද නුඹට පමණයි කුමාරි හාමි. පවසන්න රජතුමනි. මා කුමක්ද කළ යුත්තේ? රාජභෝසේනි නුඹලා මෙතනින් ටිකකට ඉවත්ව යනු. කුමාරි හාමි නුඹට මතකද මා එදා කළ යෝජනාව? නුඹට එකඟ වුණොත් නුඹේ ස්වාමි පුරුෂයා මේ සියලු දඬුවම් වලින් නිදහස් කරු නුඹටත් රැජිනක් ලෙස ජීවත් වීමට මා කටයුතු සලස්වනවා කුමාරි හාමි. මොකද කියන්නේ කුමාරි හාමි? නුඹගේ ස්වාමියාගේ ජීවිතයද නැත්තම් මගේ ඉල්ලීමද? රජතුමනි, ඔබතුමාගේ ඉල්ලීම කවදාවත් මට ඉෂ්ට කළ නොහැකි රජතුමනි. මාගේ ජීවිතය දැන් නැති වුණත් මාගේ ප්‍රතිභක්තිය වෙනස් නොවේ. එයයි රජතුමනි මාගේ අවසන් තීරණය. කුමාරි හාමි නුඹ හොඳින් සිතා බලාද මේ තීරණයට පැමිණියේ? එසේ රජතුමනි. උඩරට සිංහල කුල කාන්තාවක් වන මම ප්‍රතිභක්තිය දේව භක්තිය මෙන් රකිමි. එය කවදාවත් වෙනස් නොවේ රජතුමනි. යනු වහා මෙතනින් පිටව යනු. නුඹේ ස්වාමියා විසින් මේ කරන දේශද්‍රෝහී ක්‍රියාවන්ට නුඹලගේ මුළු පවුලටම දඬුවම් විදීමට සිදුවන බව නම් හොඳින් සිතේ තබා ගනු.